හායි කොහොමද ඉතින් ඔයාලට සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම ST Angels Beauty YouTube channel එකට. ඔන්න අපිට හොඳටම ෂුවර් ඔයාලා මේ වීඩියෝ එකට නම් ඇත්තටම ගොඩක්ම කැමති වෙයි. මොකද මේ වීඩියෝ එකෙන් අපි ඔයාලට කියලා දෙන්න යන්නේ මේ දවස්වල ගොඩක් ජනප්‍රිය හැමෝම හොයන හැමෝම හදලා කොණ්ඩෙට ඇප්ලයි කරන රෝස්මෙරි ඔයිල් එක ගැන. අනේ මේක ගැන අපිට කියලා දෙන්නේ මොකද මේක අපි දැනටමත් පාවිච්චි කරනවනේ. ඉතින් ඕක ගැන තවත් කියලා දෙන්න ඕනද කියලා හිතන්න නම් එපා. ඒ මොකද දන්නවද මේ වීඩියෝ එකෙන් අපි ඔයාලට ස්පෙෂල් සීක්‍රට් එකක් කියලා දෙන්න තමයි හදන්නේ. ඒ තමයි මේ ඔයිල් එකෙන් ලැබෙන රිසල්ට් එක තවත් වැඩි කරන්න පුළුවන් සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට්ස් වගේක් අපි ඔයාලට කියලා දෙනවා. ඉතින් ඔයාලත් කැමති නම් ඒ මොනවද කියලා දැනගන්න අනිවාර්යයෙන්ම කැමති ඇතිනේ. ඒ නිසා වීඩියෝ එක අන්තිම වෙනකම බලන්න. දැන් තේරෙනවනේ මේ වීඩියෝ එකේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා. එහෙනම් ඉතින් දැන් අපි යමු කොහොමද මේ ඔයිල් එක හදාගන්නේ කියලා බලන්න. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඉතින් අපිට මේ ඔයිල් එක හදාගන්න මුලින්ම ඕන වෙනවා රෝස්මෙරි කොළ. එතකොට මේ රෝස්මෙරි කීල්ස් එකකින් තමයි අපි නම් ගත්තේ. ග්‍රෑම් 25 පැකට් එකක් තියෙනවා රුපියල් 60යි. ඉතින් හැම කීල්ස් එකම නෑ පොඩ්ඩක් ඉතින් හොයලා ගන්න ඕනේ. ඉතින් ලස්සන වෙන්න ඕන පොඩ්ඩක් මහන්සි වෙන්නත් ඕනේ. ඉතින් අපි මෙතනදී රෝස්මෙරි එකෙන් ඉති කිහිපයක් අරගෙන තියෙනවා. මොකද අපි තෙල් පොඩි ප්‍රමාණයයි හදාගන්නේ. මොකද ඔයාලට පෙන්වන්න ඕන නිසා තමයි අපි මේ ඔයිල් එක හදන්නේ. කලින් නම් අපි ලොක්කු බොටල් එකක් හදලා තියෙන්නේ. ඒක අපි පස්සේ දාන්නම්. ඒකත් දැන් ඉවර වෙන්න ළඟයි. ඉතින් ඔයාලට පෙන්වන්න ඕන නිසා අපි මේක මේ සුළු ප්‍රමාණයක් හදන නිසා මේ වගේ ඉති ප්‍රමාණයක් තමයි අපි ගන්නෙ. ඔයාලට ඉතින් අර ගන්න කොළ එකෙන් ලොකු ප්‍රමාණයක් හදාගන්න පුළුවන් ඔයිල්. ඉතින් ඊට පස්සේ ඊට අමතරව අපිට ඕන වෙනවා උළුහාල් ඊළඟට පොල් තෙල් ඕන වෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට රෝස්මෙරි කොළ ටිකයි උළුහාල් ටිකයි අර පොල් තෙල් එකට දාගන්න. දැන් එහෙනම් යමු අපි මේ ඔයිල් එක රත් කරගන්න. ඉතින් ළමයි වෙන ඔයිල් වගේ මේක අපි ඩිරෙක්ට් ලිපේ තියලා රත් කරගන්නේ නැහැ. හරිද? ඩබල් බොයිල් කරලා තමයි අපි මේ ඔයිල් එක රත් කරගන්න ඕනේ. නැත්තම් ඉතින් මේකේ තියෙන පෝෂ්‍ය ගුණය නැති වෙලා යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ විදිහට ඩබල් බොයිල් කරලා ඔයිල් එක රත් කරගන්න. තෙල් එක හොඳට රත් වෙනකොට ඔයාලට පේනවා තෙල් එකේ පාට කොළ පාට වෙලා තියෙනවා. හොඳ ලස්සන කොළ පාටක් වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම චූටි බුබුලු දානවා. ඒ වෙලාවට ඔයාලට පුළුවන් ලිප ඔෆ් කරලා මේ තෙල් එක නිවෙන්න තියන්න. ඉතින් මේ විදිහට නිවුනට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලා හදාගත්ත තෙල් එක මේ රෝස්මෙරි කොළ ඊට පස්සේ උළුහාල් ඔක්කොමත් එක්ක මේ විදිහට බොටල් එකකට දාලා තියාගන්න. මේ තියෙන්නේ අපි අර කලින් හදාගත්ත ඔයිල් බොටල් එක පේනවනේ ඉවර වෙන්නත් ළඟයි. ඒ වගේම මේ විදිහට දැන් ඔයිල් එක බෝතලේ දාලා තියලා අපි පාවිච්චියට ගන්න වෙලාවට පොඩ්ඩක් රත් කරලා ගන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි දැන් හදාගත්ත තෙල් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේක ගානට රස්නේ ප්‍රමාණයට නිවිලා තියෙනවා. ඇත්තටම ඔයාලට කියන්න ඕන ළමයි මේකේ මේ පාට වගේම මේකෙන් මාරම සුවඳක් එන්නේ. බොන්න හිතෙන තරම් සුවඳක් එන්නේ. ඉතින් අපි එහෙනම් යමු මේක අපේ හිස කෙස් වලට ඇප්ලයි කරන්නේ කොහොමද කියලා බලන්න. ඔන්න දැන් අපි ඔයාලට අර සීක්‍රට් එක කියලා දෙන්න තමයි යන්නේ. ඉතින් ළමයි මේ තියෙන්නේ ඔලිව් ඔයිල්. ඉතින් ඔලිව් ඔයිල් වගේම ආමන්ඩ් ඔයිල්, ජොජෝබා ඔයිල්, එහෙම නැත්නම් විටමින් E කරලා මේ ඔයිල් එකට මික්ස් කරලා ගන්න පුළුවන් නම් ඔයාලට පුළුවන් වෙනවා ඔයාලගේ කොණ්ඩේ වැවෙන වේගය තවත් වැඩි කරගන්න. අත්දැකීමෙන් තමයි අපි මේ දේවල් කියන්නේ ඔයාලට. ඉතින් ඒ වගේම තමයි කියන්න ඕනේ රෝස්මෙරි ඔයිල් එකට එකතු කරලා තියන්න එපා. ඔයාලා දැන් මේක ඇප්ලයි කරන වෙලාවට ඒ අවශ්‍ය ප්‍රමාණය අරගෙන ඔයිල් එක පොඩ්ඩක් රත් කරලා ඊට පස්සේ අපි මේ කියපු ඔයිල් වලින් එකක් තේ හැන්දක විතර ප්‍රමාණයක් දාලා හොඳට මික්ස් කරලා ඔයාලගේ හිස කෙස් වල ඇප්ලයි කරන්න තමයි තියෙන්නේ. ඉතින් අපි එහෙනම් බලමු කොහොමද මේක අපේ හිස කෙස් වල ඇප්ලයි කරගන්නේ. ඒ වගේම මේක ඇප්ලයි කරගන්නකොටත් සීක්‍රට් එකක් තියෙනවා. ඉතින් ඒකත් දැනගන්න අපි යමු කොහොමද මේක ඇප්ලයි කරගන්නේ කියලා බලන්න. ඉතින් අපි ඔයිල් එක ඇප්ලයි කරගන්නකොට මේ විදිහට මුලින්ම කොණ්ඩේ හොඳට කොටස් වලට බෙදා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මුළු කොණ්ඩෙම මේක හොඳට ඇප්ලයි කරගන්න. ඉතින් අපි මේ කරන විදිහ ඔයාලට බලලා ඔයාලට ඒ විදිහට කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මුළු කොණ්ඩෙම මේ ඔයිල් එක හොඳට ඇප්ලයි කරගත්තට පස්සේ විනාඩි 5ක් 10ක් විතර මේ විදිහට මසාජ් කරගන්නත් ඕනේ. ඊළඟට අපිට ඕන වෙනවා හොට් ටවල් එකක්. හොට් වෝටර් එකක දාලා හොඳට මිරිකලා ගත්තු මේ විදිහේ හොට් ටවල් එකක් ඕන වෙනවා. ඊළඟට මේ හොට් ටවල් එකේ ඔයාලගේ හිස කෙස් හොඳින් ඔතා ගන්න ඕනේ.
මේකෙන් මේ ගාපු ඔයිල් එක හොඳට අපේ ස්කැල්ප් එකට ඇබ්සෝබ් කරගන්නවා. ඉතින් ඒ නිසා අපි මේකප් කරනවා නම් ගොඩක් හොඳයි. ඊළඟට මේක පැයක් විතර කාලයක් තියලා ඔයාලා පාවිච්චි කරන ෂැම්පූ එකෙන් හොදලා ඉවත් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ ඔයිල් ට්‍රීට්මන්ට් එකෙන් පස්සේ අපේ හිස කෙස් පේන විදිහ. ඉතින් ඔයාලටත් ඒ විදිහට මේ ට්‍රීට්මන්ට් එක කරන්න පුළුවන්. සතියට දෙපාරක් කරාම හොඳටම ඇතිලම. ඉතින් ඔයාලත් මේක ගාලා බලලා ඔයාලට ලැබිච්ච රිසල්ට් එක කොහොමද කියලා අපිට කමෙන්ට් කරන්න, වීඩියෝ එකට ලයික් කරන්න, වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම රෝස්මෙරි ඔයිල් එකේ තව සීක්‍රට් තියෙනවා ඔයාලට කියන්න. ඒ නිසා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්නම්. ආයෙ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. bye.